පෙර පින් ඇති බවට ආසන්න කාරණේ සවඤ්ඤමා ධර්ම ශ්‍රවණය කිරීමයි කියලා තියෙනවා නිත්‍යප්ප කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින් පෙර පින් නැති අයට මේ කාරණා පහ හරියම දුර්ලභයි කිව්වා. ලැබෙනවා අඩුයි කිව්වා. කාරණා පහ. පළවෙනි එක තමයි හොඳ පවුලක ඉපදෙනවා කෙල්ලෙකුට ලැබෙන්නේ පෙර පිනකින්. හොඳ පවුලක ඉපදිලා හොඳ පවුලකට කසාද බඳින්න පුළුවන් වෙන්නේ පෙර පිනකින්. හොඳ පවුලකට කසාද බැඳලා හොඳ පුත්‍ර සම්පත්තියක් ලැබෙන්නේ පෙර පිනකින් කිව්වා. තමන්ගේ ස්වාමියා වෙන ගෑනු කරා යන්නේ නැතුව ඉන්නේ බිරිඳගේ සංසාරේ කරපු පින්බලයට කිව්වා. එනම් පිරිමින් පිට යන්නේ නැතුව රැකගන්න කාන්තාවක් කළ යුත්තේම පින් කරන එකයි.